හායි මම ගෝසිත කවුද ඉතින් ඉස්සෝ කන්න අකමැති. ඉතින් මාරම රස විදිහට ඉස්සොකරි එකක් හදන්නයි මම අද යන්නේ. මේක උයත්දී මුළු කුස්සියම සුවඳයි. එහෙනම් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම අද මේක හදන්නේ ඉස්සෝ ග්‍රෑම් 500කින්. මේ ඉස්සෝ ටිකේ ඔලු ටික ගලවලා හොඳට සුද්ධ කරලා සෝදගෙන තියෙන්නේ. අපි මුලින්ම මේ ඉස්සෝ ටික පොඩ්ඩක් මැරිනේට් කරගමු. ඒකට මම ඉස්සෝ වලට ලුණු තේ හැන්දක් දානවා. තව ගම්මිරිස් කුඩු තේ හැන්දක් දානවා. කහ කුඩු වලිනුත් තේ හැඳි භාගයක් එකතු කරනවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගමු. ඊළඟට මේ ටික මැරිනේට් වෙන්න විනාඩි 15ක් විතර අපි පැත්තකින් තියාගන්න ඕනි. හරි, දැන් අපි බලමු මේ කරි එක හදන විදිය. ඒකට මම පෑන් එකක් ලිපෙන් තියලා තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. තෙල් ටික ලාවට රත් වීගෙන එනකොට අබෑට වලින් තේ හැඳි භාගයක් එකතු කරනවා. තව රම්පේ කරපිංච ස්වල්පයක් දානවා. පොඩි කුරුදු කෑල්ලකුත් එකතු කරගමු. කුළුහාල් වලින් තේ හැන්දකුත් එකතු කරනවා. තව තලාගත්ත කරදමුංගු 4ක් වගේ දාගන්නවා. දැන් මේ ටික මික්ස් කරගෙන තප්පර 30ක් වගේ අපි ෆ්‍රයි කරගමු. ඊළඟට මම ඉඟුරු සුදුලුණු පේස්ට් එකෙන් මේස හැන්දක් වගේ දාගන්නවා. තව මේ වගේ කපාගත්ත ලූණු ගෙඩියක් දානවා. දැන් මේ ටික හොඳට මික්ස් කරන ගමන් විනාඩි 2ක් විතර අපි ෆ්‍රයි කරගන්න ඕනි. ඊළඟට 3-5 කුඩු වලින් තේ හැන්දක් දාගන්නවා. මිරිස් කුඩුත් තේ හැඳි එකහමාරක් එකතු කරනවා. තව කෑලි මිරිසුත් තේ හැන්දක් එකතු කරනවා. දැන් මේ ටික විනාඩියක් විතර හොඳට මික්ස් කරගන්න ඕනි. ඊළඟට මම මේ වගේ කපාගත්ත තක්කාලි ගෙඩියක් දාගන්නවා. දැන් මේ ටික ආයෙත් විනාඩි 2ක් විතර හොඳට මික්ස් කරගමු. ඊළඟට මම මැරිනේට් කරගත්ත ඉස්සෝ ටික මේකට එකතු කරගන්නවා. දැන් මධ්‍යම ගින්දරේ මේ ටික විනාඩි 2ක් විතර අපි හොඳට මික්ස් කරගන්න ඕනි. අපි දැන් මේ ඉස්සන්ගේ එක පැත්තක් විනාඩි 2ක් වගේ ෆ්‍රයි කරගන්න ඕනි. දැන් අනිත් පැත්තත් හරවගෙන ඒ පැත්තත් විනාඩියක් වගේ ෆ්‍රයි කරගමු. ඊළඟට මම මේ වගේ කපාගත්ත අමුමිරිස් කරල් 3ක් දාගන්නවා. දැන් ආයෙත් තප්පර 30ක් වගේ මික්ස් කරගමු මේ ටික. ඊළඟට මම උපු පොල් කිරි වලින් කප් එකහමාරක් දාගන්නවා. දැන් ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු මේ ටික. ඊළඟට විනාඩි 4ක් 5ක් විතර මේ පොල් කිරි ටික උතුරන කල් අපි මධ්‍යම ගින්දරේ පිස ගන්න ඕනි. මම විනාඩි 4කට පස්සේ මේ ටික පොඩ්ඩක් මික්ස් කරගන්නවා. ආයෙත් මම විනාඩි 3ක් 4ක් මේක පිස ගන්නවා. ඊළඟට මම ලුණු තේ හැඳි භාගයක් දාගන්නවා. දැන් ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු. ඔන්න මම පොල් කිරි දැම්මට පස්සේ හරියටම විනාඩි 10ක් විතර පිසගෙන තියෙන්නේ. මම දැන් ලිප ඕෆ් කරගන්නවා. ඊළඟට මම දෙහියුෂ වලින් තේ හැන්දක් වගේ එකතු කරගන්නවා. දැන් ආයෙත් පොඩ්ඩක් මේක මික්ස් කරගමු. ඔයාලට කැමති නම් මෙතනදී කොත්තමල්ලි කොළ ටිකක් පොඩියට කපලා එකතු කරගන්න පුළුවන් නම් මේක තවත් රසවත් වෙනවා. එහෙනම් දැන් මේ රස ඉස්සෝ කරි එක අපි හදලා ඉවරයි. ඉතින් සීෆුඩ්ස් අතරේ ගොඩක්ම ජනප්‍රිය කෑමක් තමයි මේ ඉස්සෝ කියන්නේ. ඔයත් ඉස්සෝ පෙරේතෙක් නම් ඊළඟ දවසේ ඉස්සෝ යද්දී මේ විදිහට try කරන්න. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් මගේ මේ වීඩියෝ එකත් බලන්න.